ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. තම්නේල් එක දකිනකොටම වීඩියෝ ආරම්භයේදීම ඔයාට හිතාගන්න පුළුවන් අදෝවැල වෙනුවෙන් මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. අදෝවැල වෙනුවෙන් අරගෙන ආවා අක්කර 7මාරක තේ, ඒ වගේම ගම්මිරිස්, පොල් වගේ භෝග කීපයක්ම තියෙන හොඳ වටිනා කියන සරුසාර ඉඩමක් ගැන විස්තරයක්. ගොඩක් දිනෙක මේ වගේ ඉඩම් අරන් එනකොට අහන දෙයක් තමයි හොඳට පාර තියනවද, මෙතෙන්ට ඕනම වාහනයක් එන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඉඩමට ඕනම වාහනයක් එන්න පුළුවන්, බස් එකක් වුණත් එන්න පුළුවන්. හොඳ බස් රථ ධාවනය වන කාපට් මාර්ගයකට තමයි මුහුණලා පිහිටලා තියෙන්නේ. දෙපළ පිහිටලා තියෙන්නේ මහනුවර කුරුණෑගල මාර්ගයේ හැදෙනිය පල්ලෙකොටුව මාර්ගයේ. පල්ලෙකොටුව මාර්ගයටම තමයි මේ දෙපළ මුහුණලා තියෙන්නේ. ඉඩමේ තවත් එක් පසකින් බර වාහන ගමන් කරන්න පුළුවන් විදිහේ ලොකු මාර්ගයකුත් තියෙනවා. හැදිනි නගරයට කිලෝමීටර් 6ක දුරක් තියෙනවා. ඒ වගේම මහනුවර නගරයට කිලෝමීටර් 19යි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර පිවිසුමට තියෙන්නේ කිලෝමීටර් 10යි. කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ට උනත් මේ ඉඩම මිලදී ගත්තට පාඩු නෑ. මොකද හයිවේ එක හැදුවට පස්සේ පැයෙන් ඔයාට ඉඩමටම එන්න පුළුවන් කොළඹ ඉඳලා. මෙන්න මේ දකින්න ටී ෆැක්ටරි තියෙන්නේ ඉඩම ආසන්නයේමයි. ඉතින් දලු දෙන්න කිසිම ගැටලුවක් නැහැ. කාපට් මාර්ගයකට එහෙම මොහොන්ලා පිටලා තියෙන නිසා ඔයාට හිතෙන්න පුළුවන් මෙහි අක්කරයක මිල විශාල අගයක් ගනී කියලා. එහෙම නැහැ. පිරිසුදු සින්නක්කර ඔප්පු සහිත මේ දේපළ ඔයාට මිලදී ගැනීමට හැකියාව තියෙනවා අක්කරයක් ලක්ෂ 55 ගානේ. ඉතින් මේ වගේ මුදලකට ඔයා හිතන්න අක්කර 7මාරක් මිලදී අරගෙන අලුතෙන් තේ වගාවක්, ඒ වගේම මේකේ තියෙනවා ගම්මිරිස් තියෙනවා, තව කරඹුත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හදලා අස්සනු නිරන කාලය වෙනකොට ඔයාලට කොයිතරම් ලොකු වියදමක් ඇයිද. ඉතින් මේ ඇවිල්ලා ආදායම් ලබන තේවත්තක්. ඉතින් පොඩක් සුද්ධ කරලා එක්වරක් ආයේ පොහොර මුරයක් එහෙම ගියොත් එහෙම ඔයාට එතන ඉඳන් තවත් වැඩියෙන් ආදායම ලබා ගැනීමට හැකියාව තියෙනවා. වර්තමානය වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් අක්කරයක් ලක්ෂ 55ක වගේ මුදලකට මිලදී ගන්නත් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේවට හම්බෙන්නේ වගාවකුත් තියෙන ආදායම් ලබන හොඳ භූමියක්. මේ ඡායාරූප වලට අමතරව කුඩා වීඩියෝකුත් තියෙනවා පෝර්ට්‍රේට් ස්ටයිල් එකට ගත්ත එකක්. ඉතින් මේ වීඩියෝවත් නරඹන්න මේ ඉඩම ගැන අයිඩියා එකක් ඔයාලට ගන්න. ඉතින් මේ තමයි ඔයාලා මේ දකින වීඩියෝ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් තේ වගාව තියෙනවා, ගම්මිරිස් වගාව තියෙනවා. ඒ වගේම තමයි කාපට් මාර්ගය තියෙනවා. ඉතින් ඕනම වාහනයක් එන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා මේ වටිනා කියන අවස්ථාව මගහැර ගන්න එපා. පේනවනේ ඔයාලට මෙතන තියෙන පරිසරය. ඉතින් සමහර දිනවලට මීදුමෙන් වැහින පරිසරයක් තියෙනවා. ඉතින් ඔයාලට සංචාරක ව්‍යාපාරය මුල් කරගෙන වුණත් යම්කිසි වූ දෙයක් මෙතන කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම අදහසක් තියෙන කෙනෙක්ටත් හොඳයි. අනාගතය වෙනුවෙන් ආයෝජන අවස්ථාවක් විදිහට අත ගහන්න කැමති කෙනෙක්ට උනත් හොඳයි. ඉතින් ඒ නිසා මේ වටිනා කියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඔයත් කැමති නම් මේ තිරේ දිස්සන අංකයට ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන භූමියේ හිමිකාරීත්වය ඔයාගෙම කරගන්න. එනම් තවත් මේ වගේම වටිනා කියන දේපලක් ගැන වීඩියෝවක් කරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.